දුකට හේතුව තේරුණා කිව්වට මම ගීතයෙන් ලස්සනට කිව්වට සමහරක් තැන්වලදී දුකට හේතුව මටත් හොයාගන්න බෑ. ඒකට පිළිතුරු නෑ. මං ආසම බොදුපැති ගීතයෙන් කොටසක් කියන්න බං පොඩ්ඩක්. මොකක්ද ආසම බොදුපැති ගීත? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ලියවිච්ච ගීත දෙකක් තියෙනවා මං ආසම ඔයාගේ. විරාජ් පෙරේරාගේ. ආසම එකව දන්නවා. කියන්න බං. භව පුරා සරි සරාලා පෞකලාදෝ ඉහටත් වඩා සිත පුරා සතුටක් සොයා අවසානයේදී දුකමයි සදා හමනා සුලගේ දහමයි ඇසුනේ පින්මති වුණාතු සංසාරේ තථාගතයානනේ දුක් දෙනුණා දුකට හේතුව තේරුණා දුක් දෙනුණා දුකට හේතුව තේරුණා. පිස්සුද? ඇත්තටම මයික් එක අතර ගත්තාම සින්දු කියද්දී මට වෙනම පිස්සුවක් හැදෙනවා. ඒක මම පිළිගන්නවා. ඇත්තටම මියුසිෂියන් කෙනෙක් වශයෙන් මම පොඩි පිස්සුවක තමයි ජීවත් වෙන්නේ. අයි මියුසික් වෙනුවෙන් මම ජීවත් වෙන්නේ. ඒ වගේම මමත් පිස්සෙක්. ඔයත් පිස්සෙක්. අපි ඔක්කොටම පිස්සු. ඒකයි අද අපි මෙතන ඉන්නේ. ඇත්තටම. ඒ කියන්නේ මයිකල් ජැක්සන්ගේ ඉඳන් පල්ලෙහාට එනකන් ගත්තම ලංකාවේ ගොඩාක් ආටිස්ලා ගත්තම ඒ කියන්නේ පීක් ලෙවල් එකේ ඉන්න ආටිස්ලා ගත්තම එයාලගේ තින්කින් පැටර්න් එක වෙනස්. එයාලා ඩොනාල්ඩ් ට්‍රම්ප්ටත් පිස්සු. ඔව්. එයාලගේ අදින විදිය වෙනස්. එයාලා කතා කරන විදිය වෙනස්. හිතන පතන විදිය වෙනස්. අපිට පේන්නේ මිනිස්සුන්ගේ සමහරක් වෙලාවට අපි අපේ අර රාමුවෙන් එහාට කවුරුහරි ගිහිලා ඉන්නවනම් එයාව පොඩ්ඩක් පිස්සෙක් වගේ. ඔව්. ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕන කලාකරුවෝ විතරක් නෙමෙයි ડોක්ටර්ස්ලා ඒ වගේම වෙළඳාම් කරන කෙනෙක් පවා එයාලා එක එක ට්‍රැක්ස් වල ජීවත් වෙන්නේ. ඔව් එක එක ට්‍රැක්ස් වල ජීවත් වෙන්නේ. ඉතින් එයා ડોක්ටර් කෙනෙක් ලෝකෙ දකින විදිය වෙනස්. ඇත්තටම වෙළෙන්දෙක් ලෝකෙ දකින විදිය වෙනස්. එයා වෙළඳාම් කරන විදිය වෙනස්. මම ගායන ශිල්පියෙක් විදියට සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදියට මම වෙන ට්‍රැක් එකක ඉඳන් තමයි ලෝකෙ දකින්නේ. බුදුහාමුදුරන්ට ගීත හදනවා. ඔව්. මිලියන ගණන් නැරඹුම් මාර. ඔව්. මිනිස්සු ආදරය කරනවා. පන්සලෙත් විරාජ් පෙරේරාගේ හඬ ඇහෙනවා සමහරක් වෙලාවට. ඔව්. පැවිද්දෙක් වගේද ජීවත් වෙන්නේ? නෑ ඇත්තටම මට මම සාමාන්‍ය මිනිස්සෙක්. මට තරහ කියන දේ ජීවත් වෙන්නේ නේ. බුදුහාමුදුරන්ගේ ගීත ගැවුවා කියලා මේ. එහෙම එකක් නෑ. මම රහත් සමහර කමෙන්ට්ස් වල මම දකිනවා මේ බුදු වෙන්න ඕන්න මෙන්න වගේ ඉන්නේ. නෑ මම බුදු වෙන්න තියා මට ඒ ළඟටවත් යන්න බෑ. නමුත් මම කරන්නේ මගේ හඬ පාවිච්චි කරලා මිනිස්සුන්ට බුදුන්ගේ ධර්මයේ ගෙනියන එක. එහෙමයි කියලා මම රහත් වෙලාවත් මම සමහරකට සින්දු කියන විදිහට රහත් වෙලා වගේ මිනිස්සුන්ට දැනෙන්නේ නැති. ඒ කියන්නේ ඒ සූර පරාසත් එක්ක ඒ වචනත් එක්ක දැනෙන්නේ නැති. මෙයාන වෙනම මේ බුදුන් වගේ ඒ කියන රහත් වෙච්ච කෙනෙක්ද කියලා හිතෙන්නේ නැති. නමුත් ඇත්තටම සින්දුව කිලිවරණයෙන් පස්සේ Facebook එකේ වලින් දාගන්නවනේ. ඕ ඇයි මම කියන මිනිස් මිනිස්සෙක් නැත්තම් මට සමහර කට කියන හැබැයි තරහක් නැහැ. මිනි මරා ගන්න තරම් තරහක් එහෙම අපේ කාගේවත් හිතේ නැහැ. නෑ මම කියන දේ කෙලිම මූණට කියනවා. මම කැමති මූණට හම්බෙලා කතා කරන්න. ඉතින් මට සමහරක් කට්ටිය බයිඩ කට්ටිය මූණට හම්බෙනවා මේ අදත් හම්බුණා. hina වෙලා ඉන්නවා. ඕ එයාලා ෆොටෝස් ගහලා සමහර කෙනාට දාගෙන මම ආසම් වොයිස් එකක් මේ කියලා දාන. එතකොට ඒක අපි හොඳ මනසින් බැලුවොත් ඒකට තරහ ගන්න දෙයක් නෙමෙයි. ඒක සමහරකට Facebook එකේ අනවබෝධ තත්ත්වයන් මත ඇති වෙන දේවල් සහ ඒ කියන්නේ හරි අවබෝධයක් නැතුව එක් එක්කෙනා කියන කටකතත් එක්ක වැරදුනාද කොහේ හරි? ඔව් ජීවිතේ ගොඩක් තැන්වල වැරදිච්ච නිසානේ මම මේ ආටිස්ට් කෙනෙක් විදියට එන්නේ. ඉතින් ආටිස්ට් කියන්නේ කලාකරුවෙක් කියන්නේ ගොඩක් ජීවිතේ වරදින්න තමයි එයාගේ ක්‍රියේෂන්ස් පවර්ෆුල් වෙන්නේ. ඉතින් මම හිතනවා මට සැප ලැබෙනවට වැඩිය මට මිනිස්සුන්ගේ දුක දකින්න පුළුවන් නම් මට දුක දැනෙනවා නම් මට වරදිනවා නම් තැනක අන්න ඒක තමයි මම ක්‍රියේෂන් එක කරන්නේ. මගේ ආදර ගීතවල බෞද්ධ ගීතවල පවා හැමදේකම අඩංගු වෙලා තියෙන රියල් ස්ටෝරිස්. මිනිස්සුන්ට දැනෙන්න ගීත ගායනා කරන්න හැමෝටම බෑ. මිනිස්සුන්ගේ හදවතට ස්පර්ශ කරන්න හැමෝටම බෑ. අඬවන්න හැමෝටම බෑ. සින්දුවක් ඇහෙද්දී තමන්ගේම ප්‍රශ්න ටික මතක් වෙලා ජීවිතේ හඬා වැළපිලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න මිනිස්සුත් ඉන්නවා. ඔව්. එකම සින්දුවකින් ජීවිතේ අඬනවා. ඒ සින්දුවෙන්ම ජීවිතේ ආයෙමත් hina වෙලා දිනනවා. ඒ සින්දුවෙන් පටන් අර ගන්නවා විඳවන්න. ඒ සින්දුවෙන්ම අවසානයේ දිනවනවා ජීවිතේ. ඔයාගේ ගීත අහලා යහපත් මගට
නිවන අවබෝධ කරගන්න, හොඳ මගට දහමින් කියවන ඒ පාර බලා ගන්න, ජීවිතේ හැරෝම් ලක්ෂ කරගත්ත කට්ටිය ඇති දසදහස් ගාණක්. දැන් මගේ ආදර ගීත සහ බෞද්ධ ගීතවල කමෙන්ට්ස් වලට ගිහිල්ලා බැලුවොත් සමහර බෞද්ධ ගීතවල විශේෂයෙන් බැලුවොත් මහාන වෙච්ච අය ඉනවා ඒ ගීත අහලා. එතකොට එයාලා CD විනාසා ගන්න ගිහිල්ලා නතර කරලා තියෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ එයා ප්ලේ කරලා නෙවෙයි වටෙන් ඇහිද්දි සින්දු ආවට. එයා CD හානි කරගන්න යද්දි ඈතින් ඇහිලා තියෙන සින්දුව. එතකොට එයා ඒක නතර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ බොහෝම හිතා ගන්න බැරි දේවල් මේ ගීත වලින් වෙනවා ලෝකෙ තුල. ලෝකෙ වෙනස් වෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ තවදුරටත් ඉස්සර ආදර ගීත ගොඩක් කිව්වා තමයි. නමුත් ආදර ගීත කියන එක මම නතර කරන්නේ නැහැ. නමුත් පොද මිනිස්සෙක් වෙනස් කරන්න පුළුවන් නිර්මාණ මේ පරිසරය ගැන, එතකොට බුදුදහම ගැන, ජේසුස් වහන්සේ ගැන මේ වගේ හොඳ දේවල් ගැන නිර්මාණ කරොත් මම හිතනවා මේ ලෝකේ ගොඩක් වෙනස් වෙයි. නැත්තම් මම හිතනවා ලෝකේ විනාශයට යන එක පොඩ්ඩක් හරි පරක්කු කරගන්න පුළුවන් නම් මට මේ අපේ රට බෞද්ධ රටක්. අනිවාර්යයෙන්. බුදුහාමුදුරුවෝ අපේ මුදුන් මල් කඩ. ඔව්. ඒකට අපේ අදහනවා අපේ ජීවිතේ බුදුදහම. ඔව්. බෞද්ධ අබෞද්ධ හැමෝම බුදුදහමට ආසයි. ආදරය කරනවා. ආදරේ. බුදුදහම ගැන කියවෙච්ච ගීත මොහිදින් බෙග්ගෙන් ඇහුණා. ඔව්. අද විරාජ් පෙරේරාගෙන් ඇහෙනවා අපිට. 2025 අපි ඉන්නේ. අමරණීය ගීත හැදිලා තියෙනවා එදත්. අදත් හැදෙනවා. ඒ ගීතවල අයිතිකාරයෙක් විරාජ් පෙරේරා කියන්නේ. හරි සතුටුයි මගේ ඉස්සරහා. විරාජ්ජා ඉන්න එකට මම ගොඩක් ගරු කරන චරිතයක්. හැබැයි කාට හරි කියන්න පුළුවන් මේ මිනිස්සු කරන්නේ බොරුවක්. ආගම් පාවිච්චි කරලා මේ ගීත තමන්ගේ ගමනට. ඒක කියන මොකද කියන්නේ? ඒකට මම එක උදාහරණයක් දෙන්නද? මට පොඩ්ඩක් ෂර්ට් එක පාත් කරන්න වෙන කමක් නැද්ද? කවන්නේ. ඉතල මගේ ටැටු එකේ තියෙන සිද්ධාර්ථ ගෞතම කියලා ගහලා. සිද්ධාර්ථ ගෞතම කියලා සිද්ධාර්ථ ගෞතම පපුවේ ගහලා තියෙනවා. ඔව්. එතකොට මම මේක මෙහෙම ගහගෙන මම වැරද්දක් කරනවා නම් මම ඇත හිතින් මේක කරනවා නම් එහෙමනම් මම පපුවේ මේක ගහන්නේ නැහැ. මගේ පපුවට එකගව තමයි මේ හැමදේම කරන්නේ. කිසිම වාසියක් බලාපොරොත්තු නොවි බුදුන්ගේ ධර්මයේ මිනිස්සු අතරට ගෙනියන්න මගේ වොයිස් එක පාවිච්චි කරලා කරන මං උත්සාහයක්. මොකද දැන් අද කාලේ වෙද්දි ගොඩාක් පන්සල් වලට යනවාඩුයි අපේ හාමුදුරු ගොල්ලන්ට ෆාදර්ස්ලාට ගරු කරනවාඩුයි මට ඕනේ මගේ වොයිස් එක පාවිච්චි කරලා ඒක එක තැනකදී මට හිතිච්ච දෙයක්. ඇයි ආදර ගීත කියලා මට ඇති වුණා. තැනකදී මං හිතුවා මට වොයිස් එක පාවිච්චි කරලා මොකද්ද කරන්න පුළුවන් වෙනස් දෙයක්. ඒතකොට තමයි මට ඔළුවට අයිඩියා එකක් මට පුළුවන් ධර්මයේ ගෙනියන්න කියන වෙනස් අයිඩියා එකක්. ධර්මයේ ප්‍රචාරය කරනවා තරම් පිනක් නැහැ මොන හැම ආගමෙම තියෙනවා ඒක. නෑ ඇත්තටම හැම ආගමම තියෙනවා ධර්මයේ ප්‍රචාරය කරනවා කියන එක කොයිතරම් බ්ලෙසිංස් ජීවිතේට දෙන දෙයක්ද කියලා. ඒක ඇත්තටම වශයෙන් මම පිනක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට මගේ මම සතුටු වෙනවා මං හිතින් මං දෙයක් කළා මට හෙට මැරුණත් මට කිසි දුවක් නෑ. මම හොඳ දෙයක් කරලා තියෙනවා මිනිස්සු වෙනුවෙන් හොඳ දෙයක් නිර්මාණ කරලා තියෙනවා. මම මිනිස්සු කුහක. ඒක මිනිස්සුන්ගේ හැටි ඒක වෙනස් ඒ කුහක නෑ කියන කෑල්ලක් આવත් එයා රහත් වෙලා. එහෙම නැත්නම් ඒක රහත් ඵලයක් ලැබලා මං හිතන්නේ මං දන්නේ නෑ ලොකුවට ආගම ගැන මං ඒක. මිනිස්සු කුහකයි අද වෙද්දී. ආර්ථිකය නිසාද ප්‍රශ්න නිසාද පෞල් ප්‍රශ්න නිසාද ආදරය නිසාද නැත්නම් නොගැලපීම් නිසාද මිනිස්සු කුහක වෙලා තියෙන්නේ. හැමතැනම නොගැලපීම්ද? ඕක හිතනට වැඩි වශයෙන් අපි අපේ රාජකාරී ඉටු කරන එක හොඳයි කියලා හිතන ඕක උත්තර නැති ප්‍රශ්නයක්. ඕක කොච්චර උත්තර හෙව්වත් හොයාගන්න බැරි ප්‍රශ්නයක්. ඒක නිසා මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ කට්ටියගේ මානසික මට්ටම එක එක විදියයි. ඉතින් ඒ කට්ටිය කියන දේවල් වලින් අපි මානසිකව මේව කරගන්න නැතුව මම හැමතිස්සෙම කෙලින් ඉන්නේ. මගේ ගමන කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. බයිනවා කියලා වැටෙන්නේ නැහැ. නෑ පිස්සුද? මිනිස්සු කුහක වුණා කියලා වට වැටෙන්නේ නැහැ. මට කවුරු මොනවා කිව්වත් මට hina යන්නේ. ඒ කියන්නේ මොකක් කිව්වත් මගේ ඉස්සරහා හරිය මොනවා හරි කිව්වත් සමහරකට තරහ යන අවස්ථා එනවා මම එහෙම මේ හැමතිස්සෙම යකෙක් ඉන්නවද තුනේ? ඔව් බැනරුම් වචන වලින් Facebook එකේ බයිනවා අපි දැක්කද? ඔව්. හැබැයි බැනට හිතේ නැහැ. නෑ මං ළඟින් හම්බුණා මේ ඊයේ පෙරේදත් මේ වලියක් දාගත්ත කෙනෙක් හම්බුණා ළඟට මං කිව්වා බුදුහාමුදුරන්ට අපි වඳිනවනේ මල් තියලා. ඔව්. පහන් පත්තු කරනවා. ආඳුම්කුරු පත්තු කරනවා. පන්සල් වල අපි ආලෝක පූජා, සාමිත පූජා අපි ගොඩක් කරනවා වෙසක් උත්සවයට. අපි ගීතක් දානවා. හැබැයි මේ හාමුදුරු කෙනෙක්ට වැඳගෙන සින්දුවක් ගීතයක් ගායනා කරනවා බුදුහාමුදුරුවන්ගේ ගීතයක්. ඔව්. කියවුණු ගීතයක් වගේ. මොකද්ද ගීතේ මේ තථාගතයන්ගේ හරි සිද්ධාර්ථ ගෞතම ගීතේ. එතකොට හාමුදුරු කෙනෙක් ඉඳන් ඉන්නවා. ගමක භික්ෂුවක් මහා සංඝරත්නයේ ඉස්සරහා බුදුහාමුදුරුව වෙනුවෙන් ගීත ගායනා කරනවා. ඔව්. පිස්සුලු. දැන් මම ෆාදර් කෙනෙක්ට වැදගෙන කිව්වනම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ පිළිමයකට අපි වදින ඉමේජිනේෂන් කරගෙන ගාථා කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිමයකට. ඒක මැටි පිළිමයක්. ඇයි බුදුන්ගේ ධර්මයේ ගෙනියන ඉහළම ස්ථානයේ ඉන්න අපේ ගරු සංඝයා වහන්සේලාට වැදගෙන ඉමේජින් කරගෙන මේ ගීතේ ගායනා කරපුවම තියෙන වැරද්ද මොකද්ද? මම අහන්නේ මම හැමතිස්සෙම ඉමේජිනේෂන් එක ඉන්නේ. බුදුන් මේ ලෝකේ නැති වුණාට මම එයාට ගරු කරන උපරිමේ තැනේ දැන් ඉන්නේ අපේ ගරුතර ස්වාමින් වහන්සේලා. එයාලා දිහා බලාගෙන ඇස් දෙක වහගෙන මම මේ කිව්වේ. ඒතකොට මගේ හිතේ ඉන්නේ බුදුන්. එයා බුදුන්ගේ ධර්මයේ ගෙනියන අය මේ කට්ටිය. ඒ කට්ටියට බුදුන් හා සමානව තැනක් දෙන්න ඕනේ. ඒක නිසා මම ඒ විදිහට කරේ. ඒක මිනිස්සු වැරදි විදිහට දැක්කා. මේ බුදුන් නෙවෙයි. නෑ මේ බුදුන් වගේම බුදුන්ගේ ධර්මයේ ගෙනියන කෙනා. බුදුන් නැතිනම් මෙයාට බුදුන් වගේම ගරු කළ යුතුයි කියන මතේ මම ඉන්නවා. එයාට කිසිම වෙනස්කමක් කරන්න බෑ.
බුදුන් සලකන විදිහටම දැන් ඉන්න ස්වාමින් වහන්සේලාට සලකන්න ඕනේ. ඒ ගරුත්වය සමාවෙන්න මම මේ වීඩියෝ එකෙදි පාරක් අහනවා පිස්සුද කියලා. මට සමාවෙන්න. මිනිස්සු කියන කතා තඹ සත්‍යයකට ගණන් ගන්නද ජීවිතේ ඉදිරියට යන බුදුන්ටත් ගල් ගසපු මිනිස්සු හිටියලුනේ. ඔව්. ඉතින් එහෙම එකේ මට මොන හරි කිව්වා කියලා මම මොකටද සැලෙන්නේ? ඒක මට කිසිම ඇල්පෙනිත්තක තරම්වත් වේදනාවක් මට දැනෙන්නේ නැහැ. අවද ඇඬුවේ අන්තිමට. අන්තිමට ඇඬුවේ මට මේ වගේ අවස්ථාවල ඒ කියන්නේ සමහරක් වෙලාවට මට මගේ නෑදෑයෙක් බලන්න යන්න බැරි වුණා ගොඩ දවසකින්. අන්න ඒ වගේ වෙලාවට ඇඬෙනවා. අනේ මට මෙයා බලන්න යන්න උනා මගේ කාර්ය බහුලත්වයත් එක්ක. ඒ වගේ වෙලාව ඇඬෙනවා. ඊට පස්සේ මට සමහර වෙලාවට ඇඬෙනවා මේ අම්මා තාත්තා නැතුව වුණ දවසක මම කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතුවාම ඇඬෙනවා. කවදාද යාලා නැති වෙච්ච දවසක අපේ හැඟීම් මොනවා වේද අපි කොච්චර කඩා වැටේද කියලා. ඒ වගේ තැන්වලදී මට ඇඬෙනවා. අපි තනියෙන් අඬනවානේ. ඔව්. එතකොට ඒ වගේ ඇඬෙන තැන් කියන්න බෑ අශේන්. හැබැයි මම කිසිම දවසක වචනය අහලා මං අඬලා නැහැ. හැබැයි මට වචනයක් කියන කෙනෙක් ඉස්සරහා මං ඔළුව කෙලින් තියන් ඉන්නේ හැමතිස්සෙම. කිසිම වෙලාවක මගේ ඇහි කඳුලක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හරි කෙලින් ඉන්න ඕන මිනිස්සෙක්. සෝෂල් මීඩියා දියුණුවයි. ඔව්. සමාජ මාධ්‍ය වලින් අපි කරන හොඳ පොසිටිවිටි එක වේගෙන් යනවා. නෙගටිවිටි එකත් වේගෙන් යනවා. හොඳ ගීත ගායනා කරොත් හොඳට ඉන්න පුළුවන්. නරක ගීත ගායනා කරොත් නරකට දින්නේ. දැන් ඔය රැප් වල යනවා රැප්. ඔව්. ඒතකොට මේ නරක ගීතද? නෑ නෑ. මද්ද්‍රව්‍යද? නෑ. එහෙනම් වැරදි පාරක්ද? ඒකට මොකද හිතන්නේ විරාජ් පෙරේරා? මම සංගීත අධ්‍යක්ෂකයෙක් පුදු ගුණ ගායන ගීත හොඳ ගීත රැප් අහන්න එපා කියලා එකක් ඔයාගේ හිතේ තියෙනවද? එහෙම එකක් නෑ. රැප් සංස්කෘතිය රැප් ගීත කලාව ෂාන් පුතාලා ඉන්නවා අපේ මදු වල ඉන්නවා. ඒ ක්‍රියේටිවිටි එක ලස්සන බලන්න. මොනවද එයාලා ගැන හිතන්නේ? එයාලා ඇත්තටම අන්න බලන්න ආටිස්ලා එයාලා තින්කින් පැටර්න් එක වෙනස්, ගායනා කරන විදිය වෙනස්, එයාලගේ වචන වෙනස්. එතකොට එහෙනම් හැමෝම බලන ආටිස්ලා හැමෝටම රැප් කියන ආටිස්ලා ට්‍රැක් එහෙම නෙවෙයි. ඇතුලේ කැකෑරෙන දෙයක් එළියට දාන්නේ අපි හැමෝගෙමනේ. වෙනස් විදියකට. දැන් ඇත්තටම වශයෙන් මම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වයිස්ලි මම ගොඩක් කල් පරීක්ෂණ මට්ටමේ ඉන්නවා. මම කොහොමද අලුත් මියුසික් ස්ටයිල් එකක් ගෙනේ. රැප්, R&B, hip hop, rock, ජෑස් මේ වගේ ලොකු ස්ටයිල්ස් ගොඩක් තියෙනවා. නමුත් ඒ වගේ අලුත් ස්ටයිල් එකක් හදන්න මම ගොඩක් මහන්සි වෙනවා. හැබැයි ඒක ලේසි නෑ. අලුත් ස්ටයිල් එක ලෝකෙට හඳුන්වා දෙන්න. ඉතින් ඒ ස්ටයිල් එක වෙනස්ම ස්ටයිල් එකක් වුණොත් සමහරකට මම ගායනා කරන මේකෙන් බැහැරව ඒ ස්ටයිල් එකට ගියොත් සමහරකට මිනිස්සු මට ආපෝ ට්‍රැක් කියලා කියන්න පුළුවන්. එතකොට මම ඉස්සර මම රොක් ස්ටාර් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ ලංකාවේ. මම රොක් සින්දු වෙස්ටර්න් සින්දු ගොඩක් කිව්වේ. නමුත් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ කිව්වට. මම ටක් ගාලා ගැන මොකද හිතන්නේ? අලුත් නවක පරපුරේ රැප් ගායකයෝ ගැන මොකද හිතන්නේ? රැප් ගායකයෙක් කියන්නේ මම බොහොම ආසා කරන චරිත ටිකක් ඒ කට්ටියගේ ඇක්සන්ට් එක ගායනා කරන විලාසය. මොකද එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අශයෙන්. මේ මියුසික් ස්ටයිල්ස් පාවිච්චි කරලා මද්ද්‍රව්‍ය විකුණනවා. ඒ කියන්නේ අහන ලිස්නර්ස්ලාට සහ මේ ආටිස්ට්ලාට ඒව ලං කරනවා මිනිස්සු. ඒ කියන්නේ ඒ වෙලෙන්දෝ කරන්න දෙයක්. ඒ කට්ටිය ඒවට රැවටිලා ඒව පාවිච්චි කරපුවාම තමයි අදහස් එන්නේ කියලා බොරුවට රවට්ටලා මම ওই සබ්ජෙක්ට් එක ගැන ස්ටඩි කරලා තියෙනවා. ඒ වගේම මට ඒ වගේ අත්දැකීමුත් තියෙනවා. මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම මේ සේරම පරීක්ෂණ කරලා තියෙනවා. මේ මද්ද්‍රව්‍ය හැම දෙයක්ම අරගෙන පරීක්ෂණ කරලා තියෙනවා. මේකේ මොන වගේ ෆීලිං එකක් දෙන්නේ, මේකේ මොන මනුස්සයාට මොකද වෙන්නේ. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒවේ ආනිසංස තේරුම් අරගත්ත පුද්ගලයා. ඔව් ඒක සම්බන්ධයෙන් මට විශේෂම අධ්‍යාපන සහතික ටිකක් තියෙනවා. දැන් අලුත් සංගීත සංස්කෘතියක් ලංකාවේ 2025 තියෙනවා ලංකාව ඇතුලේ. ඔව් 2025 මේ මද්ද්‍රව්‍යත් එක්ක සමහරක් වෙලාවට සංගීතයක් වෙන පැත්තකට හැරෙනවා. ඒ සමාජයට යන්න එපා කියලා අලුත් පරම්පරාවට පණිවිඩයක් දුන්නොත්. ඔව් ඒක ලේසි නෑ ෂේන්. මම මේ මගේ රිසර්ච් එක තුල මම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් තුල ගායකයෙක් විතර රිසර්ච් එක තුල ඒක කරන්න ලේසි නෑ. ඒක තනියම කරන්න බෑ. ඒකට ගොඩක් අය ඉන්නේ ඊගෝ එක නෑ කියන මායාවක වගේ නම් ඉන්නේ. එයාලා මායාවෙන් එළියට ගන්න තනියෙන් බෑ. ඒකට ලොකු ක්‍රූ එකක් ඕන. ඒක නිසා තමයි මම මිතුරු සංසදයේ බල සමාජිකයෙක් වෙලා මේ ගැන රිසර්ච් කරනවා. ඒ වගේම ඒ කට්ටියත් එක්ක මේ ගැන සම්බන්ධ වෙලා කතා කරනවා. මේ මියුසික් ස්ටයිල් සහන කට්ටියයි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ. එතකොට ඒ කට්ටියන් අමාරු වෙන කට්ටිය මම දැන් 30ක් 40ක් විතර බේරගෙන තියෙනවා. නමුත් මම දෙවි කෙනෙක් නෙවෙයි හැමෝම බේර ගන්න. නමුත් කොහොම හරි මේ දේ කරලා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් හොඳ දෙයක් කරලා මේ යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. සිහින මොකද්ද විරාජ් පෙරේරාගේ? සිහින ඇත්තටම තව බුදුහාමුදුරුවෝ ගීත ගායනා කරනවද? ඔව් මැරෙනකම කියනවා. මැරෙනකම කියනවා. ඒක තමයි මගේ උපරිම සතුට. ඒ කියන්නේ මියුසික් වල තියෙන උපරිම සතුට ඒක. දෙවියන් විරහව හොඳින් දන්නවා විරාජ් පෙරේරා. ඔව් විරහ කියන්නේ ඒකත් මගේ එක්ස්පීරියන්ස් එක. මම හොඳට බූට් කාලා තියෙන මිනිස්සෙක්. ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියන්නේ ලොකු වේදනාවක් වෙලාවකට හැබැයි ලොකු සතුටක්. හැබැයි ආදරය තමයි මාව ජීවත් කරවන්නේ. ආදරය ගැන ගීත පද පේල දෙකකින් කියන්නේ ඔයාගෙම පුදුමයි ආතරි පසුවයි තේරුනේ ඇත්තට ආවිලං වෙන්න දීලා පරාදීසයේ පෙනෙනමයි මේ හැර යනවාද මාගුළු දාලා ඔබ ඉරා විසිකලා
විශ්වාසේ පවා මවබේ රංගනේ විඳිනවා විඳවලා. ඒක වර්ස් එකේ තියෙනවා. ඒ කියන්නේ ඔබ දැල්විලා මා දිය වුණා. මා දැල්විලා ඔබ දිය වුණා. මොකද මොකක් හරි එහෙම එකක් තියෙන. ඒ කියන්නේ ඉටි මේ ආදරයත් ඔබ දැල්විලා මා දිය වුණා. ඔව් ඔබ දැල්විලා මා දිය වුණා. ඒ කියන්නේ ආදරයත් අපේ ඉටි පහනක් වගේ. ඉතින් හරි පුදුම විදියට මේක එක්ස්ප්ලේන් කරන්න පුළුවන් කියන දේ. සිද්ධාර්ථ ගෞතම කොටසක් කියන්නේ. සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජසිහිනේ ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනාවගන කවුරු තැන සිටියේ ලෞතුරු සම්මා සම්බුදු පදවිය ඔබටයි හිමි වූයේ සිද්ධාර්ථ ගෞතම් භව දුක්ඛ ශුන්‍යම් දේවාති දේවම් ලෝකග්‍රජනතම් අපි හැමෝම මිනිස්සුනේ. අනිවාර්යයෙන්. අපි මැරෙන දවසකනේ. ඔව්. ඒක දැනගෙන ජීවත් වෙන්නේ නේ. ඔව් ඇත්තට මේක මේ වෙද්දිම හැබැයි කවදා හරි මැරුණත් ඔව් නොමැරෙන ගීත තමයි දැන් ඔය කියන්නේ නේ. කිව්වේ නේ. ඇත්තට මට කවදාවත් හිතාගන්න බෑ මම මේ වගේ ගීත නිර්මාණය කරාද කියන එක. නමුත් මට අන්තිමට රියලයිස් වුණා මම මිනිස්සු දවස් ගුණ ගයයි. ගුණ වයයි. ඒකට අපි නැති වෙයි නේ. ඒක කමක් නෑ. මම මියුසික් ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් මොන හරි හොඳ දෙයක් කළා මැරෙන්න තියෙනවා නම් මගේ ඒක එකම තමයි. ඒක කියන අනික් ආත්මෙත් මං ඉපදෙනවනේ කොහේ හරි. සතුට කියන්නේ මොකද්ද? සතුට කියන්නේ ඇත්තටම එක එක්කෙනාගේ සතුට එක එක විදිහට වෙනස් වෙනවා. තමන් කරන ජොබ් එක අනුව ඔයාගේ සතුට මොකද්ද? මගේ සතුට ඇත්තටම අන්තිමට මං හොයාගත්ත විදිහට බුදු ගුණ ගැයීම මං හිතනවා වගේ උපරිම සතුට ලබන තැන බුදු ගුණ ගැයීම. ඒ වගේම තමයි අම්මයි තාත්තයි නංගි අයියත් එක්ක ඉඳීම තමයි මං හිතන්නේ උපරිම සතුට. පවුලට ආදරේ. ඔව් සෑහෙන. පවුලට ආදරේ කරන පුංචි පුතා. පවුලේ පුංචි පුතානේ? පුංචි පුතා දඩබ්බරම පුතා. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව තේරුණා කිව්වට මම ගීතයෙන් ලස්සනට කිව්වට සමහරක් තැන්වලදී දුකට හේතුව මටත් හොයාගන්න බෑ. ඒකට පිළිතුරු නෑ. ඒක බුදුහාමුදුරු තමයි ගොඩාක් මේකට හේතු හොයාගත්තේ. හැම දුකටම අපි ළඟ උත්තර නෑනේ. හේතු නෑ. නෑ. සමහර කට්ටිය හිතන් ඉන්න දුකට හේතුව තේරුණා කියලා මෙයා දුක හේතුව තේරුම් අරගෙන දුකට හේතුව තේරුණා නෑ. නිවන මග හොයාගත්තා කියලා. මට හිනා යනවා. ඒ කියන්නේ මම බුදුන්ගේ ධර්මය අරගෙන යන එක කරා. නමුත් පුළුවන් විදියට. හැකියාවෙන් පුළුවන් උපරිමයෙන් මම කරා. නමුත් මම තම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන හේතු කරන දෙයනේ නේ. මම සම්පූර්ණ මිනිස්සෙක් නෙවෙයි. හැමෝම අරන් එනවා දෙයක්. අපි යනවා දවසක. අනිවාර්යයෙන්. ඒ අරන් ආපු දේ වපුරලා යන්න ඕනේ නේ. ඇත්තටම ඒක පුළුවන් උපරිමයෙන් වපුරනවා. ඒ කියන්නේ සමහරක් තැන්වල ජීවිතේ වැරදීම් වෙන්නේ නැති. නමුත් දැන් හරි දේ කරන්න උත්සාහ කරනවා. සමහරක් ඉස්සරහට වරදින තැනක් ඒ. හැබැයි ඒ වැරද්ද හරි ගස්සගෙන ආයෙත් හරි දේ කරන්න උත්සාහ කරනවා. ජීවිතේ කියන්නේ මම හිතන්නේ පරීක්ෂණයක්. ඒකේ සමහර ගොඩාක් තැන්වල වරදින එක වෙන්නේ. දැන් පරීක්ෂණ විද්‍යාඥයෙක් වුණත් මොකක් හරි හොයාගන්න ගියොත් දසදහස් වතාවක් වරදිනවා. හැබැයි එක සැරයක් හරි ගියොත් එයා ලෝකෙම වෙනස් කරනවා. ඒ උත්සාහය තමයි මගේ තියෙන්නේ. මට හිතෙනවා මට ලෝකේ සංගීත ශ්‍රේෂ්ඨය වෙනස් කරලා මිය යන්න පුළුවන් වෙයි. මම ගොඩක් මහන්සි වුණොත් ඒකට හැමෝගෙම සහයෝගය මට ඕනේ. කලකිරලා දින්නේ. ඈ පිස්සුද? ප්‍රබෝධයෙන් දින්නේ. හරිම ප්‍රබෝධයෙන්. ජීවිත අවබෝධයෙන් ඉන්නේ. ජීවිත අවබෝධයෙන්. කලකිරලා ඉන්න ගායකයෝ ඉන්නවා. ඔව්. ඒ ගායකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? තාමත් ගේමක් ගහනවා ගායකයෙක් වෙන්න. ඔව්. දක්ෂතාවය තියෙනවා. හැබැයි පාරක් නැහැ. අලුත් ගායන පරම්පරාවට මොකද්ද කියන්න තියෙන පණිවිඩය? එහෙම එක්කෙනෙක් මං හෙටත් බලන්න යනවා. මං වෙස්වලාගෙන තමයි යන්න හිතන් ඉන්නේ. ඒ කොල්ල මං දැක්කා මාර ට්‍රයි එකක් දෙනවා ගායකයෙක් වෙන්න. හැබැයි එයාගේ මොනිටර් කරන්නේ නැහැ කවුරුත්. හැබැයි එයා දන්නේ මං අවුරුද්දක් විතර තිස්සේ ආ මොනිටර් කරනවා කියලා. හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. මම වෙස්වලාගෙන යන්නේ. සර්ප්‍රයිස් කරනවා. සර්ප්‍රයිස් කරන්න. යාමගේ ගීතත් ගායනා කරනවා. මම බැලුවේ අවුරුද්දක් තිස්සේ ආ මොනිටර් කරේ මෙයා අතාරිනවද කියලා. එයා අතාරින්නේ මේ වගේ පුංචි හීන වලට පණ දෙනවනේ. පණ දෙනවා. මම ඒ වගේ ගොඩාක් හීන වලට පණ දීලා තියෙනවා. මං නමුත් ඒවා මං වැඩිය කියන්නේ නැහැ. අලුත් පරම්පරාවට දෙන්න තියෙන පණිවිඩය විරාජ් පෙරේරාට. අලුත් පරම්පරාවට ඇත්තටම දෙන්න තියෙන්නේ දැන් ශේෂ්ත්‍ර ප්‍රවීණ එන්නේ. එහෙම වෙලාවකට දැන් මිනිස්සු ගීත ගායනා කරනවා හැමතැනම ඇහෙනවා ප්‍රවීණයි දැන්. එහෙම හිතුනේ පොඩ්ඩක් දැන් අවුරුදු 15ක් ෆීල්ඩ් එකේ හිටිය නිසා දැන් චුට්ටක් හිතනවා මම දැන් අපිට දැනෙනවා. ඇත්තටම අලුතෙන් එන අයට කියන්න තියෙන්නේ මගේ අතනුත් පුංචි වැරදි වුණා. වැරදිවීම් වෙනවා. හැබැයි try කරන්න. ලෝකේ වෙනස් කරන්න පුළුවන් දේවල් කරන්න. ඒක සමහරක් විට අපිට ලොකු වෙනකන් තේරෙන්නේ නැහැ. අශේන් මම කතා කරද්දි මට තේරිච්ච දෙයක් තමයි අශේන්
වයසින් මුහුපුරා එනකම් සමහර දේවල් තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි මටත්. ඒ වගේම තමයි මෙතන ඉන්න හැමෝටමත් ඒ වගේ තමයි ලෝකෙ ඉන්න හැමෝටමත්. වයසින් උඩට යන්න තමයි තේරෙන්නේ. ඉතින් සමහර දේවල් අඩු වයසේදීම තේරෙනවා. අන්නේ වාසනාව ඒ අලුතෙන් එන මියුසිෂියන්ස්ලා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙනස් තැනක් වෙන්නේ. මගෙන් එහාට තව බෞද්ධ ගීත කියන තමන්ගේ ආගම වෙනුවෙන් නිර්මාණ කරන පිරිසක් බිහි කරන එක තමයි මගේ එකම පරමාර්ථය. මොකද මනසින් උසස්ම සත්‍යය මනුෂ්‍යයා කියන්නේ ඒ ආගම ධර්මයේ නිසාම විතරයි. ඇයි මොකද ආගම ධර්මයේ තමයි හරි වැරද්ද කියලා තියෙන්නේ. නැත්තම් අපි නිකන් පිස්සු බල්ලෝ වගේ හැමතැනම ඒ ආධ්‍යාත්මය කොහෙවත් නැහැ. නෑ. මනුෂ්‍යයන් විතරයි ආධ්‍යාත්මය. මනුෂ්‍යයා මනසින් උසස්ම සත්‍යය වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සහ අල්ලා දෙවියන් යේසුස් වහන්සේ හරි වැරද්ද කියලා ධර්මයක් කියලා ගෙනාපු නිසා. ඉතින් ඒ ධර්මය පතුරන් නැත්තම් කවුරු හරි ඒ ධර්මයට අගෞරව කරනවා නම් ඒ දෞර්ය ඒක ආගම පැත්තකට දාලා වැඩ කටයුතු කරනවා නම් මම හිතන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ කෙලවරට තමයි අපි යන්නේ. පුළුවන් තරම් පව් කරන එක නවත්තලා පින් කරන්න. පින් කරන්න ඒ වගේම ආගම වෙනුවෙන් නිර්මාණ කරන්න ආගමට ආදරය කරන්න තමන්ගේ ආගමට මනුෂ්‍යයා මනසින් උසස්ම සත්‍යයක් කියන තැනින් පහළට වැටෙනවා. ඒකට වෙන සත්වෙක් එනවා ළඟදීම. ඒ කියන්නේ එහෙම වුණොත් අනිවාර්යයෙන් අපිට පුළුවන් ජීවිතේ දිනන්න. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක කරලම තමයි ජීවිතෙන් සමුගන්න දවස. ආයෙත් හම්බෙමු අලුත් ගීතයකින්. Thank you very much. අලුත් ගීතේ ළඟදීම දානවනේ. ඔව් ලබන මාසේ මම දානවා. ආයෙත් බුදුගුණ ගීත ටිකක් එන්න තියෙනවනේ. ඔව් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ජේසුට ගීතයක් තියෙනවා. සරස්වති මෑණියන්ට තියෙනවා. ගණදෙවියන්ට තියෙනවා. ශ්‍රීපාදයේ ගැන එහෙම ගොඩාක් ක්‍රියේටිවිටිස් ලස්සන ගීත ටිකක් එන්න තියෙනවා. ඒ වගේම සක්‍ර දෙවියා ගැන ගීතයක් තියෙනවා. ඒක රොක් ගීතයක්. ඒවා මම දාන්නේ නැත්te දැම්මම මේ මිනිස්සු හිතා මම ට්‍රැක් එකේ පැනලා ඉන්නේ රොක් සින්දු කියවා එහෙමනේ. මම හරි වෙලාව බලලා සක්‍රයට හදපු සින්දුවක් දාන. ඒ සක්‍රය සෝදාම් විසින් ලස්සනට හැමදේම මෙහෙම. හැමදේම මෙහෙමයි. අද මෙච්චර දුරක් ඔයාගෙන දෙනවා වගේ. ආයෙත් හම්බෙමු. Thank you very much මට ජය වේවා. ආයෙත් හම්බෙමු විරජයි. ජය වේවා. ආදරේ වාට ගොඩක්. ආදරේ වාට හදවතින්.